ටැංකිය වල ඉන්නවා මාළුවෝ. ඊට පස්සේ අර කෑම කන්න යන එක්කෙනා කියනවා අරකින් මාළු දෙන්න මෙච්චර. ඊට පස්සේ දැලක් මෙහෙම වතුර ටැංකියට දාලා අරගෙන ඒක කිරනවා. ග්‍රෑම් 500යි. ග්‍රෑම් 500යිද කිලෝ එකයිද කියලා. කිරලා අපි කියමු චූටි මාළුවෝ නම් ග්‍රෑම් 500ට ගොඩ අහු වෙනවා ඒකෙට. ඊට පස්සේ කියනවා ඕක දැන් හදලා දෙන්න කියලා. ඒ වෙලාවෙම අර වතුරේ මෙහෙම ගත්තනේ පොඩ්ඩක් මෙහෙම හොල්ලලා වතුරේ දාලා මේ නටන තෙල් චාර්ජ්ජෙට එහෙම දානවා. මම දැකලා තියෙනවා. ඉතින් මොකද කරන්නේ? දැන් මේ වෙලාවේ මේ තප්පරේ ඔයාලා ඔහොම ඉඳගෙන ඉන්නකොට මම බන කියනකොට මේ වෙලාවෙත් පන පිටින් සත්තු තැම්බෙනවා. මාළුව මෙහෙම අණ්ඩෙන් අල්ලගෙන මාළුවගේ භාගය තෙල් චාච්චේ නටවනවා. ඊතුරු භාගය අමුයෙන් තියෙනවා. ඊට පස්සේ දීසියකට දාලා සෝස් ටිකක් දාලා තිනවා. අමු මස් කෑල්ලයි පිච්චිච්ච කෑල්ලයි කවලම් කරලා කනවා. මාළුවා මෙහෙම දඟලනවා. සර්පයෝ ඉන්නවා ටැංකිය වල. දාලා ගොඩ සර්පයෝ. ඒ සර්පේ කරන් ඔළුවයි වලිගේ කැපුවා චූටි කෑලියකට දැම්මා තෙල් ටිකට දැම්මා විනාඩියක් තෙල් ටිකේ මෙහෙම කළා සෝස් වල දාලා දුන්නා. මස් කෑලි මෙහෙම වෙනවා. දැක්කද තිරිසන් ලෝකේ ඉපදුනොත් පන පිටින් තෙල් චාර්ජ් වල බැදෙන්න වෙනවා. ඒකයි කියන්නේ අම්මලාට ගින්දරක් දෙන්න එපා. තාත්තලාට ගින්දරක් දෙන්න එපා. උගන්වන ගුරුවරයෙකුට ගින්දරක් දෙන්න එපා කියලා කියන්නේ ඒකයි. මේ මිනිසුන්ට පිච්චෙන්න දෙන්න එපා. අපිට එනවා ගින්දර. ඔය ඊට පස්සේ එක ජීවිතයක් නෙමෙයි. සමහර වෙලාවට තිරිසන් ලෝකෙ ඉපදුනාට පස්සේ තව ආයෙත් තිරිසන් අතර උපදින්නේ. මම උදාහරණයක් කියන්නම්. ඒක කාන්තාවක් ගෙදරකට නෑදෑයෝ ඇවිල්ලා ඒ නෑදෑයන්ට හොඳට කන්න දෙන්න ඕන කියලා ගෙදර ඉන්න එළුවෙක් අරගෙන ඇවිල්ලා එළුවගේ බෙල්ල කැපුවා. කපලා එළු මාංශ හදලා දුන්නා. ඒ මරපු කාන්තාව ඉදා ඉඳලා හිස ගැසුම් කන සත්වයන් අතර ඉපදුනා. අර එළුවගේ ලොම් ගාන අනුව එළුවගේ ලොම් ගා එක සතයි මැරුවේ. එළුවගේ ලොම් ගාන අනුව එයාට මැරෙන්න උනා.